අමුද්‍රව්‍ය දෙකෙන් විනාඩි 5ක් වගේ පොඩි කාලෙකදී රසම රස ඩෙසර්ට් එකක් හදමුද. මේක හරියට චීස් කේක් වගේ මාරම රසයි, හදන්නත් හරිම ලේසි. පොඩි අමුද්‍රව්‍ය දෙකක් තමයි ඕනේ කරන්නේ. ඉතින් අපි බලමු මේ රසම රස ඩෙසර්ට් එක ලෑස්ති කරගන්නේ කොහොමද කියලා. ඉතින් ප්‍රධාන වශයෙන් අපිට ඕන කරනවා යෝගට්. මම යෝගට් දෙකක් ගන්නවා. ඔයාලට වැඩිපුර අරගෙන හදා ගන්න පුළුවන්. යෝගට් දෙක මුලින්ම ඔයා හොඳට ස්තෝරලා වෙනම බෝල් එකකට දාගන්න. ඊට පස්සේ අපිට ඕන කරනවා මිල්ක් මේඩ්. මම මිල්ක් මේඩ් ගන්නවා හරියට මේ සැඳි 5ක්. ඔය පොඩි පැකට් එකක් ගන්නවා නම් එකකින් භාගයක් වගේ එකතු කරගන්න. ඊට පස්සේ අපිට ඕන කරනවා ගෑරප්පුවක්. ගෑරප්පුව පාවිච්චි කරලා මේ දෙක හොඳට මික්ස් කරගන්න. ඔයාලට මේ දෙක බ්ලෙන්ඩ් කරගන්නත් පුළුවන් හොඳට. ඉතින් මෙන්න මේ වගේ හොඳට මික්ස් කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් පුඩින් එක හදන පාත්‍රයට මේක දාගන්න. ඔයාලට තේබුණ කෝප්පුනුත් මේක හදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා උයන අතරේ බත් එක උඩින් ස්ටීම් එක තියලා මේක ලේසියෙන් ලෑස්ති කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ හොඳින් වහගත්තට පස්සේ මේක විනාඩි 20ක් 25ක් වගේ හොඳට ස්ටීම් කරගන්න. ඉතින් ඔන්න දැන් හරි. දැන් මේක උණුවේ චුට්ටක් හොඳට නිවෙනකන් තියාගන්න. නිවුනට පස්සේ විනාඩි 10ක් විතර ෆ්‍රිජ් එකේ දාලා ගන්න. ඉතින් මේ තියෙන්නේ හරිම ලේසියෙන් හදාගත්ත අපේ ඩෙසර්ට් එක. ඉතින් මාරම ලේසියි ඔයාලට හදන්න අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ගෙදරට අමුත් එක්ක වගේ ආපු දවසට මේ ඩෙසර්ට් එක හදලා දෙන්න. එයා ගොඩක් ආස වෙයි. ඉතින් අනිවාර්යෙන් හදලා බලන්න. හැදුවට පස්සේ කොහොමද කියන්න අමතක කරන්න එපා.